ඉස්සර මිස්වර්ඩ් කිව්වට අපි එච්චර සැලකිමත් නේ නෑ. මිස්වර්ඩ් යන්නේ කවුද කියලොත් දැනන් හිටියේ නෑ. ඒත් එක පාරටම අනුරාධපුරින් ගමින් ආප් කෙල්ලෙක් ඒ හැමදේ වෙනස් කළා. එයා රටේ හැමෝගෙම ආදරේ එකරයින් දිනා ගත්තා. හැමෝම තුළ බලාපොරොත්තු දල්වන්න සමත් වුණා. කොහොමද කලින් ශ්‍රී ලංකා වුණු කාටවත් හම්බුනේ නැති ආදරයක් එයා දිනා ගත්තේ. අංක එක තමයි අනුදි අපේ කියන හැඟීම. ඉස්සර මිස්වර්ඩ් ගියේ ගොඩක් වෙලාවට කොළඹින් බිහිවුණු සල්ලිකාර පවුල්වල අය. එහෙම නැත්නම් බලපුලුවන්කාර අය. ඉතින් ගොඩක් මිනිස්සු ඒ පන්ති පරතරය නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් උනන්දුවක් දැක්වේ නෑ. ඒත් අනුදි කියන්නේ අනුරාධපුරෙන් ආපු රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබපු පොළොවේ පහය ගහලා හිටපු සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. සිංග්ලිෂ් නැතුව හරි ලස්සන්ට සිංහල කතා කරන්න, ඒ වගේම අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසිත් චතුර ලෙස කතා කරන්න මේ කෙල්ලව මිනිස්සු තමන්ගේ කෙනෙක් විදියට දැක්කා. ඒ නිසයි ගොඩක් දෙනා එයාට අපේ අනුදි කියලා කතා කළේ. මිස්වර්ඩ් ගිය රූ රජනියෝ ඩාන්ස් කරන වීඩියෝ එක දැක්කනම් අනුදිගේ ඩාන්සිං ස්ටෙප්ස් ටික තනිකරම ටිපිකල් ශ්‍රී ලංකන් ස්ටෙප්ස් ටිකක් ඒ ඩාන්ස් එකේ තිබුණේ. අංක දෙක තමයි එයාගේ උගත්කම වගේම බුද්ධිමත්කම. ශ්‍රී ලංකා උනත් තමන්ගේ චරිතය සහ හැදියාව ඉතා ලස්සනට තියාගත්තු ඒ වගේම උගත් බුද්ධිමත් ළමයි. තැනකට ගිහින් තමන්ගේ රටේ ගෞරවය තියන්න පුළුවන් විදිහට හැසිරෙන හැම අතින්ම පරිපූර්ණ කෙල්ලෙක්. එයාගේ දක්ෂතාව හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් එකේදී මුළු ලෝකෙම කතා වුණා. ඒ කතාවෙන් ලාංකිකයි. ඒකේ ස්පීච් එක බලන්න. ඒ කතාවේ උච්චාරණ වචන භාවිතය ලංකාවේ ඉංග්‍රීසි භාෂාව යහමින් පුළුවන් කෙනෙක්ගේ වගේ විදේශී උච්චාරණ අනුකරණයක් තිබුණේ නැහැ. බුදු බණ පදයකින් පටන් අරගෙන අපේ රටේ කාන්තාර ප්‍රශ්නයක් කතා කළා. අංක 3 තමයි එයා ශ්‍රී ලංකා එකට අලුත් ප්‍රමිතීන් ස්ටෑන්ඩඩ්ස් නිර්මාණය කළා. ඒකේ ලස්සන විතරක් තියෙන පොෂ්ෂණ පමණින් ශ්‍රී ලංකා තෝරණ යුගය එයා නිමා කළා. ශ්‍රී ලංකා වෙන්න නම් ලක්ෂණ, දක්ෂතාව, උගත්කම වගේම බුද්ධිමත්කමක් තියෙන්න ඕන කියන එක එයා පෙන්වුවා. ඉතින් ඔය හේතු නිසා එයා මුළු ලංකාවෙම ආදරේ දිනාගද්දි සමහර නිලියෝ හැමනම් හිටියේ අනුදි පරදිනකම් ඇඟිලි ගැනගෙන. තමන්ට වන්න ලැබුණු ආදරයක් මේ කෙල්ලට ලැබෙද්දි එයාලා ෆේස්බුක් එකේ අනුදිගේ ඇඳුම හරි නෑ කිව්වා. අනුදිගේ සද්ද වැඩි කිව්වා. සබපවසා කරනන් ගාතාවෙන් පටන් ගත්තු නිසා රිදෙන කට්ටියකුත් මේ අතර හිටියා. නමුත් ඒ සියලු දෙනාටම අනුදි උත්තර දුන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට වට 3කම ෆයිනල් ලැබිලා. ඒ අවසන් 40ට නොතෙරෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මේ වගේ තරඟ විනිශ්චය කරන්නෙත් විවිධ රටවල මිනිස්සු. ඔවුන්ටත් තම තමන්ගේ අදහස් තියෙන්න පුළුවන්. භූදේශපාලනයත් මේවට බලපෑම් එල්ල කරනවා. මේ තරඟය තිබුණේ ඉන්දියාවේ. මේකේ විනිශ්චයකරුවන් 9න් 6ක්ම ඉන්දියානුවන්.
හෙඩ් ටු හෙඩ් ටැලන්ට් කම්පිටිෂන් සහ මල්ටිමීඩියා චැලෙන්ජ් කියන වට තුනේම අවසන් වටේට ආපු ආසියාවේ එකම රූ රෙජින අනුදි විතරයි. ඒ වගේම මල්ටිමීඩියා රනර්ස් අප් උනුරූ රැජින. ඒ වගේම වැඩිම දෙනෙක් නරඹපු ඉන්ට්‍රඩක්ෂන් වීඩියෝ එකේ අයිතිකාරරූ රැජින. වැඩිම දෙනෙක් නරඹපු බියටි විත පර්පස් වීඩියෝ එක අයිතිරූ රැචින. මිස්වර්ඩ් ලීඩ බෝඩ් එකේ ලෝකෙම තුන්වනියට හිටපු රූ රැචින. මිස්වර්ඩ් සයිට් එකේ ට්‍රෙන්ඩිං නම්බර් 1 හිටපු රූ රැචින. අවසන් 10ට තේරෙයි කියලා ලෝකෙ ගොඩක් YouTube channel වල කතා කරපු රූ රැචින. ඉතින් එහෙම එකේ අනුදි top 40 නොතේරෙනවා නම් එතන වෙනම හේතුවක් තියෙන්න ඕනේ. ඒ ගැන අපි කතා නොකරමු. ඉතින් මේ හැමදේමත් එක්ක අනුදි ලැබූ ජයග්‍රහණ අතිවිශිෂ්ටයි. ඒ දේවල් ලංකාවේ මීට කලින් කිසි කෙනෙක් ලැබූ දේවල් නෙමෙයි. ඇයගේ වචනෙන් කිව්වොත් රට බබලවන්නට කිරුළක් අවශ්‍ය නැහැ. ඉතින් ඉදිරියටත් ලංකාව මේ වගේ බබලවන්න අපි ඇයට සුබ පතමු.